කොතනද අපි නවත්තුවේ? නමුත් බලපෑම් කණ්ඩායම්වල ප්‍රධානී ප්‍රධානම අරමුණ වන්නේ ප්‍රධානම අරමුණ වන්නේ එම කණ්ඩායමට අදාළ එම කණ්ඩායමට අදාළ
කොතනද නැවතුනේ? බලපෑම් කණ්ඩායම්වල ප්‍රධාන අරමුණු වන්නේ කණ්ඩායමට අදාළ නිශ්චිත අරමුණක් වෙනුවෙන් නිශ්චිත අරමුණක් වෙනුවෙන් පවතින ආණ්ඩුවට බලපෑම් කිරීමය. හරි සර්. හරි දෙවැනි හේතුව ලියා ගන්න. එකක් ලිව්වනේ. දැන් දෙවෙනි එකට යන්න. දෙවෙනි එක ලියා ගන්න. දේශපාලන පක්ෂවලට විශාල ජන පදනමක් තිබීම. දේශපාලන පක්ෂවලට විශාල ජන පදනමක් තිබීම. හරිද? දෙවෙනි එක හරි සර්. ලබන සෙකුරාදා අමතර පන්තියක් කරන්න පුළුවන්නේ. පුළුවන්ද? පුළුවන්. පැය 4ක් ඈ. හරි. මගහරින්න බෑ අසනීපයි ආයි අහස කඩන් වැන්නා. ඒව බෑ. අපිට කාලෙ මදි වෙලා තියන්නේ ඈ. සිකුරාදා පැය 4යි. ඊට පස්සේ සතිය සඳ නිවාඩුවක් තියෙනවනේ. මොකක් හරි පන්තියක් තියනවද? නෑ සර්. පැය 4ක් පුළුවන්නේ නේ. පුළුවන්. හරි. පාඩම් 3ක් කරනවා හොඳේ. ලේසි අන්තිම පාඩම් 3 කරන්නේ ලේසිම පාඩම් 3. මං ටියුට් 3ම දාන්නම් ඔයාට. අද එකක් දාන්නම්. හරිද? ඒක මුලින්ම print ගන්න. අනිත් දෙක මම ලබන සිකුරාදා වෙනකොට දානවා ඈ. 3ම ගන්න. පට්ට ලේසි. අනිවාර්යෙන් පාස්.
ඒකේ ඉන්නේ ප්‍රශ්නේ මෙන්න මෙතනට. හොඳට මතක තියාගන්න ඈ. මෙන්න මේ සෙට් එකට ඉන්නේ පුතේ. මෙන්න බඩු. රාජ්‍ය ප්‍රතිපත්තිය ඈ. පට්ට ලේසි. පට්ටම ලේසි. හොඳේ. ඊළඟට මේකට එනවා. මේ දෙකෙන් ගේමක් ගහගන්න පුළුවන් වෙන විදිහට ඒ තුන උගන්වන්න. මග අරින්න බෑ. දෙකටම එන්න ඕනේ ඈ. හරිද? හරි පාඩම් තුන කරමු. ඊට පස්සේ අපි අන්තිමට විභාගයට යන්න සතියක් විතර කලින් 78 කරාම අත් උඩුයි පත් ඇස්සයි. කීවෙනි එකද ලියාගත්තද? දෙවෙනි එක දෙවෙනි එකනේ. MCQ කීයක් තියෙනවද අපිට කරන්න? 3යි. 3යිනේ. අපි කීයක් කළාද එතකොට? 3ක් කළාද? ඔව් සර්. හරි. අලුත් පේපරෙත් තියෙනවනේ ගිය අවුරුද්දේ පේපරේ හොයාගත්තද? මම දැම්මා මං හිතන්නේ. දැම්මා සර් වගේමනේ. දැම්මා. හරි. කරානේ ඔක්කොම හරිනේ. MCQ SSQ ඔක්කොම හරිනේ. ඔව්. එල හරි හරි. ඒ ටිකක් කරමු. ඒ ටිකක් කරමු. හරි. ලියාගන්න. දේශපාලන පක්ෂ සම්බන්ධයෙන් ගත් විට විශාල ජනපද නමක් පවතී. විශාල ජනපද නමක් පවතී. එයට ප්‍රධානම හේතුව වන්නේ එයට ප්‍රධානම හේතුව වන්නේ දේශපාලන පක්ෂවල මූලිකම බලය දේශපාලන පක්ෂවල මූලිකම අරමුණ ආණ්ඩු බලය අල්ලා ගැනීම නිසා මූලිකම අරමුණ ආණ්ඩු බලය අල්ලා ගැනීම නිසා විශාල ජන කැමැත්තක් ඔවුන් සතුව තිබීම ඔවුන්ගේ දේශපාලන කටයුතු වලට ඉතාමත් වැදගත් වේ. ඔවුන්ගේ දේශපාලන කටයුතු වලට ඉතාමත් වැදගත් වේ. නමුත් බලපෑම් කණ්ඩායමක් තුළ එයට අදාළ වන විශාල විශාල ජනතාවක් නොමැත. ඔවුන් ක්‍රියාත්මක වන්නේ යම්කිසි සාමාන්‍ය මට්ටමක කණ්ඩායම් අවශ්‍යතාවන් තෘප්තිමත් කර ගැනීමටයි. උදාහරණ වශයෙන්
සමස්ත ලංකා ගුරු සේවකයන්ගේ සංගමය ගමු. සමස්ත ලංකා ගුරු සේවකයන්ගේ සංගමය ගමු. ඔවුන් ක්‍රියාත්මක වෙන්නේ ගුරුවරුන්ගේ අවශ්‍යතා තෘප්තිමත් කර ගැනීමට පමණි. හරිද? හරි. තුන්වෙනි එක ලියා ගන්න නිශ්චිත ජන කොට්ටාසයක් පදනම්ව ගොඩනැගේ. නිශ්චිත ජන කොට්ටාසයක් පදනම්ව ගොඩනැගේ. හරි සර්. දේශපාලන පක්ෂයක් යනු ආණ්ඩු බලය ලබා ගැනීමට පදනම්ව සැකැස්වෙන සංවිධානයක් නිසා. ආණ්ඩු බලය ලබා ගැනීම පදනම්ව සැකැස්වෙන සංවිධානයක් නිසා. ඔවුන් අතිවිශාල ජන කොට්ටාසයක් සමග සබඳතා දක්වනු ලබයි. අතිවිශාල ජන කොට්ටාසයක් සමග සබඳතා දක්වනු ලබයි. නමුත් බලපෑම් කණ්ඩායමක් තුළ අතිවිශාල ජන කොට්ටාසයක් දැක ගැනීමට නොහැක. අතිවිශාල ජන කොට්ටාසයක් දැක ගැනීමට නොහැක. එය තුළ සිටිනු ලබන්නේ නිශ්චිත අවශ්‍යතා මත සංවිධානය වූ. එය තුළ සිටිනු ලබන්නේ නිශ්චිත අවශ්‍යතා මත සංවිධානය වූ සාමාජිකයින් පිරිසකි. සාමාජිකයින් පිරිසකි. උදාහරණ වශයෙන් රජයේ දුම්රිය සේවකයන්ගේ අවශ්‍යතා සඳහා රජයේ දුම්රිය සේවකයන්ගේ අවශ්‍යතා සඳහා
ඔවුන්ගේ අවශ්‍යතාවලට අනුව දුම්රිය සේවකයන්ගේ සංගමය. දුම්රිය සේවකයන්ගේ සංගමය. සංවිධානය කොට ඇත. හරි. කීයක් ලියාගෙන තියෙනවද අපි? කරුණු කරුණු. තුනයි. තුනයි. පොඩ්ඩක් ඉන්න. තව දෙකක් ලියන්න ඕන. මොකක් හරි නිකන් ඔලුවට එන දෙකක් තියෙනවද? කරුණු දෙකක් කියලා නේ. දේශපාලන පක්ෂ දීර්ඝ කාලයක් පවතින්නේ නැහැ නේද? දීර්ඝ කාලයක් පවතින්නේ නැහැ කියලා කියන්නේ බලයේද? ආණ්ඩු බලය ලබා ඕ දේශපාලන පක්ෂ දීර්ඝ කාලයක් ඉන්නේ නැහැ. ඉන්නේ නැහැ කියන්නේ ඉතින් පක්ෂයක් ගොඩ කාලයක් තියෙනවා විනාශ වෙන්න කලින් හරිද අවුරුදු 20ක් 30ක් සාමාන්‍යයෙන් තියෙනවා. අවුරුදු 60 70ක් තියෙන්නත් පුළුවන්. ඒතකොට බලපෑම් කණ්ඩායම් කියන එකට මොකද්ද කියන්නේ? ඒකේ නිශ්චිත වයස් සීමාව පහු වෙනකන් ඉන්න පුළුවන් රාජ්‍ය සේවකයෝ විදිහට. ඒ තර්කේ ගේන්න බැරි. බෑ. ඒ තර්කේ හරියන්නේ නැහැ. ඒ තර්කේ ඔය රාජ්‍ය සේවය ගේන්නනේ හදන්නේ. රාජ්‍ය සේවයේ බලපෑම් කණ්ඩායම් කියන එකට ගාව ගන්න එපා. ඒගොල්ලන්ගේ තියෙන සංගම් ටික තමයි ගලව ගන්න පුළුවන්. හරිද? වෘත්තීය වෛද්‍යවරුන්ගේ සංගමය, හෙද නිලධාරීන්ගේ සංගමය, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය, ඒ ටික ගාව ගන්න පුළුවන්. අරක පටලවා ගත්තොත් වැඩේ වැරදි. ඒකින්ද මම ඔය දුන්න උත්තරේ කරුණු ටිකම පාඩම් කරගන්න. වෙන මොකක් හරි අමතර කරුණක් ඇඩ් කරනවා නම් හොඳට හිතන්න. දැන් ඔය කිව්ව එක දාන්න බෑ. ඒ අර කාල සීන් එක දාන්න බෑ. නැත්තම් මං කියනවනේ දාන්න පුළුවන් කියලා. ඒක මේ වැරදි. තව මොකක් හරි අයිඩියා එකක් තියෙනවද? කියන්නේ ඔහොම කියන්නේ වැරදෙන එකත් හොඳ දෙයක්. මොකද විභාගෙට ගිහිලා වරදින්නේ නැහැනේ මෙතෙන්දි වැරදුනා. තව මොකක් හරි. බලපෑම් කණ්ඩායම් වලට ප්‍රතිපත්තියක් නැහැනේ. ඒ කියන්නේ බලපෑම් කණ්ඩායමකට ප්‍රතිපත්තියක් නැහැ කියලාද කියන්නේ? ඒ කියන්නේ ඔව් දේශපාලන පක්ෂ වලට යම්කිසි ප්‍රතිපත්ති මාලාවක් තියෙනවා. හැබැයි බලපෑම් කණ්ඩායම් වලට නැහැ කියලා. ලියා ගන්නකො. මෙම සංවිධානවලට පවතින ප්‍රතිපත්තිමය රාමුව. ප්‍රතිපත්තිමය රාමුව. මෙම සංවිධානවලට පවතින ප්‍රතිපත්තිමය රාමුව. හරිද? ඕක විස්තර කරන්න කලින් පොඩි දෙයක් කියන්න තියෙනවා. හරිද? බලපෑම් කණ්ඩායම් වලට ප්‍රතිපත්තියක් නැහැ කියලා කියන්න බෑ. දැන් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමේ ඒගොල්ලන්ගේ සංගමේ හදාගෙන තියෙන ඒගොල්ලන්ගේ තියෙන ප්‍රධානම ප්‍රතිපත්තිය තමයි උන්ගේ පඩිය වැඩි කරන්න වුණාම හරි උන්ට මොකක් හරි අසාධාරණයක් එහෙම වුණාට පස්සේ උන් මොකද්ද කරන්නේ? වැඩ වර්ජනය කරනවා. වැඩ වර්ජනය කරනවා. ඒක උන්ගේ ප්‍රතිපත්තිය හොඳේ. අපිට කියලා වෙනවා නම් උන් වැඩ වර්ජනය කරනවා. හැබැයි දේශපාලන පක්ෂයක් ගත්තොත් එහෙම උන් වැඩ වර්ජනය කරන්නේ නැහැ. හැබැයි ප්‍රතිපත්ති ගොඩාක් තියෙනවා. අපි දන්නවා දේශපාලන පක්ෂයේ තියෙන ප්‍රතිපත්ති වර්ග මොනවද? ආර්ථික ප්‍රතිපත්ති, තව සෞඛ්‍ය ප්‍රතිපත්ති,
ඊට පස්සේ අධ්‍යාපන අන්න ගමනාගමන. අන්න හරි ගොඩක් තියෙනවනේ. අරුන්ට තියෙන්නේ එකයි නිශ්චිත ප්‍රතිපත්තියක්. හරිද? රජයේ වෛද්‍යවරුන්ගේ සංගමේ නිශ්චිත ප්‍රතිපත්තිය තමයි උන්ට අසාධාරණයක් වුණාට පස්සේ උන් ඒක වෙනුවෙන් කටයුතු කරනවා. දේශපාලන පක්ෂවලට ප්‍රතිපත්ති ගොඩක් තියෙනවා. අන්න ඒක හොඳ පොයින්ට් එකක් ලියමු. දේශපාලන පක්ෂ සහ බලපෑම් කණ්ඩායම් අතර පවතින දේශපාලන පක්ෂ සහ බලපෑම් කණ්ඩායම් අතර පවතින වෙනස්කම් සාකච්ඡා කිරීමේදී මෙම සංවිධාන දිත්වයට පවතින ප්‍රතිපත්ති රාමුව පෙන්වා දීමට හැක. මෙම සංවිධාන දිත්වයට පවතින ප්‍රතිපත්ති රාමුව පෙන්වා දීමට හැක. එහිදී ප්‍රධාන වශයෙන්ම දේශපාලන පක්ෂයකට එහිදී ප්‍රධාන වශයෙන්ම දේශපාලන පක්ෂයකට වැදගත් හා ගැඹුරු ප්‍රතිපත්ති මාලාවක් පවතී. වැදගත් හා ගැඹුරු ප්‍රතිපත්ති මාලාවක් පවතී. උදාහරණ වශයෙන් අධ්‍යාපන ප්‍රතිපත්ති, ආර්ථික ප්‍රතිපත්ති, විදේශ ප්‍රතිපත්ති එයට අදාළ වේ. හරි. ඊළඟට ලියන්න. නමුත් බලපෑම් කණ්ඩායමකට පවතිනු ලබන්නේ යම් නිශ්චිත අරමුණක් පදනම් කරගත් ප්‍රතිපත්ති වේ. යම් නිශ්චිත අරමුණක් පදනම් කරගත් ප්‍රතිපත්ති වේ. උදාහරණ වශයෙන් පෞද්ගලික බස් රථ හිමියන්ගේ ප්‍රධානම ප්‍රතිපත්තිය වන්නේ තෙල් මිල වැඩිවීම සමග බස් ගාස්තු ඉහළ දැමීම පමණි. තෙල් මිල වැඩි කිරීම සමග බස් ගාස්තු ඉහළ දැමීම පමණි. උන් කරන්නේ මොකක් හරි කෑල්ලක් හරි තෙල් හරි වැඩි වුණ ගමන් බස් ගාස්තුව ඉහළ දාන එක විතරයි. යන්නේ උන්ව හොඳට යනවද? උන් ආරක්ෂිතව යනවද? උන්ගේ ජීවිත රැකෙනවද? ඒවා බලන්නේ හරි. තෙල් වැඩි, ටයර් වැඩි, කෑලි වැඩි, ලයිට් වල ගාන වැඩි. හරි. අපි බස් වල ගාන වැඩි කරා. ඔන්න සුපිරි උදාහරණ. විභාගෙට ලියන්න හරියටම හරි. තව එකක් ඕන ලියා ගන්න විනාඩි 10යි තියෙන ටිස් ගාලා කියන්නේ මොකක් හරි තියෙනවද අයිඩියා එකක්. වෙනසක්. ලියා ගන්න මෙම සංවිධානවල ක්‍රියාකාරීත්වය.
හරිද? හරි. දේශපාලන පක්ෂවල මූලික අරමුණ ආණ්ඩු බලය ලබා ගැනීම නිසා දේශපාලන පක්ෂවල මූලික අරමුණ ආණ්ඩු බලය ලබා ගැනීම නිසා ඔවුන් නිතරම පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ ක්‍රියාකාරීව කටයුතු කරයි. නමුත් බලපෑම් කණ්ඩායම් බොහෝ විට ක්‍රියාකාරී වන්නේ ඔවුන්ගේ කණ්ඩායමට අදාළව ගැටලුවක් ආ විට පමණි. ඔවුන්ගේ කණ්ඩායමට අදාළව ගැටලුවක් පැමිණි විට පමණි. උදාහරණ වශයෙන් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය දේශපාලනය පිළිබඳව ක්‍රියාකාරී වන්නේ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය දේශපාලනය පිළිබඳව ක්‍රියාකාරී වන්නේ ඔවුන්ට අදාළ වැටුප් ගැටලුවකදී හෝ ඔවුන් සම්බන්ධ සමාජ ගැටලුවකදී පමණි. හරිද? හරි. හරි, අවසන් නිගමනය ලියාගමු. වර්තමානයේ දේශපාලනය තුළ ආණ්ඩුවලට බලපෑම් කිරීමට හැකි ප්‍රධානම සංවිධාන දෙකක් වශයෙන් දේශපාලන පක්ෂ හා බලපෑම් කණ්ඩායම් පෙන්වා දීමට හැකිය. ප්‍රධාන වශයෙන්ම දේශපාලන පක්ෂ ආණ්ඩු බලය වෙනුවෙන් නිතරම දේශපාලනය හා ඍජුව සම්බන්ධ වන අතර බලපෑම් කණ්ඩායම්ද
සැලකිය යුතු පමණකින් දේශපාලනයට වන මැදිහත් වීම දැක ගැනීමට හැක. වන මැදිහත් වීම දැක ගැනීමට හැක. නූතන දේශපාලන සමාජවල නූතන දේශපාලන සමාජවල රාජ්‍ය හා ආණ්ඩුව හැරුණු කොට රාජ්‍ය හා ආණ්ඩුව හැරුණු කොට දේශපාලන බලයට බලපෑම් කිරීමට උද්යෝගය දක්වන දේශපාලන බලයට බලපෑම් කිරීමට උද්යෝගය දක්වන ප්‍රධාන කණ්ඩායම් දෙකක් වශයෙන් ප්‍රධාන කණ්ඩායම් දෙකක් වශයෙන් දේශපාලන පක්ෂ සහ බලපෑම් කණ්ඩායම් දේශපාලන පක්ෂ සහ බලපෑම් කණ්ඩායම් ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වේ. ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වේ. හරිද? හරි. සිකුරාදා 8 ඉඳන් 12 වෙනකම් පන්ති තියෙනවා. ආයි සන්දත් 8 ඉඳන් 12 වෙනකම් අමතර පන්ති යනවා. පාඩම් 3 කරමු ඈ. හරියට ටියුට් ටික බලා ගන්න. අපි දැන් ලියන්න දුන්න ප්‍රශ්න ටික තියෙනවානේ. ඒ ටික හැමදාම කියව ගන්න. මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් අහන්න ඈ. විභාගෙට දවස් ළඟයි. හරි.